මහාකාලී දේවාලය. ජූනි මාසයේ පළවන දින. අද විශේෂයෙන් මම ඔයාලට කියන්න ගත්තේ දරුවනේ මම 8 වෙද මහත්තයෙක් නෙවෙයි. ඉතින් මම මුලින්ම කරේ පාසල කාලේ ඉඳලා රංගන කටයුතු මම වේදික නාට්‍ය 50කට අධික ප්‍රමාණයක් රඟපාලා තියෙනවා. හොඳම නළුවා විදිහට සම්මානෙත් තරම් තියෙනවා. ඊට පස්සේ මම නාට්‍යයක් මම ලියලා රංගුම් පාලම මණ්ඩලයෙන් ඒකට අවසර හම්බුණා. මම ඒක අධ්‍යක්ෂණය කරා. ඒ වගේ මම නොයිකුත් ඒ දේවල් කරා. ඊට පස්සේ මම ටෙලි නාට්‍ය වල රඟපෑවා. ඒ වගේම තමයි ඉතින් පස්සේ චිත්‍රපටි ඊට පස්සේ මම විෂුවල් වල අදටත් YouTube වල තියෙනවා. ඉතින් සිනමාවේ ඇසිස්ටන්ට් කැමරාමන් කෙනෙක් විදියට, ආලෝකකරණ ශිල්පියෙක් විදියට, ප්‍රොජෙක්ටර් ඔපරේටර් කෙනෙක් විදියට නොයෙකුත් අංශවල මම දක්ෂතා පෙන්වලා තියෙනවා සහ මම මේ දේවල් ඉගෙන ගත්තා. ඒත් එක්ක මම රක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. රක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා අඩුම කාලෙන් ජාත්‍යන්තර සම්මානයක් ගත්ත ඒ කාලේ ඒ කම්පැනිටම ලාබාලම් පුද්ගල තමම. ඉතින් මම ඒ වගේම තමයි ආයතන ඉතින් පස්සේ 3කට යනවා. ඉතින් පස්සේ මම ජාත්‍යන්තර සම්මාන 14ක් ගන්නවා. ඊට පස්සේ මම දේශීය සම්මාන 128ක් ගන්නවා. ඉතින් මං ගාව සම්මාන සහතික 142ක් තියෙනවා. පිටරට සංචාර මම යනවා 14ක්. දේශීය ශ්‍රී පේන් ටුවර් ඇතුළු දේශීය සංචාර ගිය ප්‍රමාණය මට මතක නෑ. ලංකාවේ ලොකු ලොකු හොටෙල් වල පවා මම එහෙම ගියා. ඉතින් ඒත් එක්කම මම දේව රාජකාරී මට ගන්න සිද්ධ වෙනවා. මම පොඩි කාලේ ඉඳලම මට මේ දේ තිබුණා. මම මේ දේවල් කරේ නෑ. හැබැයි මම නොයෙකුත් දඩුවම් වලට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. මම අන්තිමට පාවිච්චි කරේ වාහනේ Toyota Prius 30. මට ඒකෙන් අනුතුරු මං 6ක් වෙනවා. දරුණු ලෙස අනුතුරු වෙනවා. ඉතින් වාහනේ කණ්ඩම් වෙන්නම සිදු වෙනවා. ඉතින් ඒ වගේ අනුතුරක් ඉතින් මට කිසිම කරදරයක් වුණේ නැහැ. ඉතින් මට දේව රාජකාරී ගණ්ඩ මට සිද්ධ වුණා. මං අවුරුද්දෙන් අවුරුද්ද හැම වෙලෙම කරේ පඳුරක් ගැට ගහලා කල් දාන්නේ. මට කල් දාන්න බෑ. මේක සංසාරේ ආපු දෙයක් නිසා. ඉතින් නොයෙකුත් දේවස්ථාන වලින් ඒක පොඩි කාලේ ඉඳලා කියලා තිබුණා. ඉතින් ඒ නිසා මම දේව රාජකාරී මට කරන්ට සිද්ධ වුණා. ඉතින් දේව රාජකාරී මං හරියට කරලා තියෙනවා මේ වෙනකොට. හොඳින් හෝ නරකින් මං කරන්න ඕන දේ මං කරනවා. මං යක්ෂ දේව සභාවෙන් තමයි මූලික වැඩ කරන්නේ. මගේ මේ වෙනකොට වරන් දරුවෝ ඉන්නවා 28ක්. ඒ දරුවොත් හොඳට රාජකාරී කරගෙන යනවා. ඉතින් මේ දේවස්ථානට එන්නේ අසරණ මිනිස්සු. ඉතින් සමහර මිනිස්සු මෙතනට එනකොට මම බලනකොට ඇත්තටම යහනට තියලා තියෙන්නේ සල්ලි. ඊට පස්සේ බස් එක යනවා සල්ලි නැහැ. ඉතින් අසරණ දරුවන්ට මම යහනේ තාම මුදලා වැඩිපුරත් එක්ක දීලා ඉතින් මෙතෙන්ට වාහනයක් ගෙන්නලා අදාළ බස් එකට මම කරන කෙනෙක්. ඒක දන්නවා මගේ දේවලට එන දරුවෝ එන දන්නවා. ඉතින් ඒ විදිහට රාජකාරී මම සිදු කරනවා. ඒක තමයි පඳුරු ගැට ගහන. ඉතින් ගමේ කට්ටිය එනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඥාති පිරිස. ඒ වගේම තමයි ලංකාවේ විවිධ පළාත් වල දරුවොත් එන. හැබැයි මේ සමහර කට්ටිය ගොඩාක් පිරිස මේ බාරය ඔප්පු කරන්නේ නැහැ. මේ මගේ දේවලට විතරක් දෙයක් නෙමෙයි වෙන දේවලටත් ඕක කරනවමයි. ඉතින් ඒ වෙලාවට අඬා කතා කරන්නේ. ඉතින් අපිටත් අර හිතක් දෙයක් තියෙනවා අපිට උණු වෙනවා. ඉතින් අපි ඒ වෙලාවට ටක් ගාලා ෆොටෝ එකක් ගෙන්නලා නම අහලා ඉතින් කන්ලව්